ආයිබෝන් කියලා පිළිගන්නවා සමදරම ජයට YouTube කැම්පස් නාලිකාව මෙත ගියවර අවස්ථාවේදී අපි වින්ඩෝස් කැල්කුලේටර් එකක් නිර්මාණය කරන ආකාරය පැහැදිලි කරා C# ලැන්ග්වේජ් එක භාවිත කරලා. ඉතින් අපි හිතුවා ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන් ටියුටෝරියල් එකක් ඔයගලන්ට ගෙනෙන්න. මේ Photoshop වල තුල දක්වන්න ලැබෙන වැදගත් සිද්ධාන්ත කොටසක් ගැන කියා දෙන්න තමයි මම අද ඔයගලන්ට උත්සාහ කරන්නේ. ඒ තමයි layer mask. ඡායාරූප දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එකිනෙක මිශ්‍ර කිරීමේදී අපිට භාවිත කරන්න පුළුවන් වැදගත් සිද්ධාන්ත කොටසක් විදිහට මේ layer mask හඳුන්වන්න පුළුවන්. ඔයගලන්ට මේක Photoshop පරණ versions වල වුණත් මේක දැක ගන්න පුළුවන්. Photoshop මාගාව 2022 වගේම CS6 තියෙනවා. මම මේක CS6 වලින් කරලා පෙන්නනවා. මොකද පරණ versions භාවිත කරන අය ඉන්න නිසා මේක කිසිදු වෙනසක් නැහැ. versions වල පොඩි interface එකේ වෙනස්කම් මක් ඇරෙන්න. ෆයිල් ඕපන් මෙනු දාන අනුගමනය කළා. මම මුලින්ම විවෘත කරගන්න මේකට ගැලපෙන ඡායාරූප දෙකක්. මුලින්ම මේ ඡායාරූපය සහ මෙන්න මේ ඡායාරූප දෙක මම එකිනෙකට මිශ්‍ර කරන්න බලාපොරොත්තු වෙනවා. මම කරන්න යන්නේ මෙන්න මේ ඡායාරූපය මේකට මෙන්න මේ ඡායාරූපය මිශ්‍ර කරන්න යන එක. ඒ නිසා මම move tool එක තෝරලා මෙන්න මේ ටැබ් එකෙන් පොඩ්ඩක් පැත්තට ඇදලා move tool එකෙන් තමයි හැමතිස්සෙම canvas එකක් මත තියෙන layer එකක් move කරන්නේ. මේක මම ක්ලික් කරගෙන drag කරනවා මේ image එක මතට. දැන් මේක close කරාම මොකද පේන්නේ මේක මේ විදිහට තියෙනවා. ඔයාලට මේක මිශ්‍ර කරද්දී ගොඩක් දෙනෙක් කරන්නේ මේක opacity down කරලා opacity කරන්නේ මේ විනිවිද පේන ස්වභාවය. පළවෙනි දැන් ඔයගලන්ට පේනවා ඇති මේක layer එකක් විදිහට layer palette එකේ මෙතන add වෙලා තියෙනවා. layer palette එක පේන්නේ නැත්නම් Windows වලට ගිහිල්ලා ඔයගලන්ට මෙන්න මෙතන layers වලට ගිහිල්ලා layer palette එක active කරගන්න පුළුවන්. Photoshop වල තියෙන හැම දෙයක්ම layer palette layer එකක් විදිහට තමයි active වෙන්නේ. එතකොට මෙහෙම අපිට ඩවුන් කරලා අපිට මේක එඩිට් කරන එක අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට කොහොමද කොයි තරමද මම කරන්නේ කියලා. එතකොට අපි මෙතෙන්දි කරන්නේ ඇත්තටම අරගන්නවා ඉරේසර් ටූල් එක. මෙතන ටූල් බොක්ස් එකේ තියෙනවා ඉරේසර් ටූල් එක. ඔයාලට කියන්න ඇති ඉරේසර් ටූල් එක තෝරගත්තට පස්සේ මේ ප්‍රොපර්ටි බාර් එකෙන් අපි තෝරගන්නවා ගොඩක් ස්මූත් බ්‍රෂ් එකක්. ස්මූත් කියලා කියන්නේ හાર્ඩ්නස් එක ගොඩක් අඩු වෙන්න ඕන. මොකද එතකොට හાર્ඩ්නස් එක අඩුයි කියලා කියන්නේ බ්‍රෂ් එකේ වටේ එජ් එක ගොඩක් සොෆ්ට් වෙනවා. එතකොට මොකක්ද නිකන් කතුරකින් කැපුවා වගේ පේන්නේ නැහැ. සයිස් එක මම පොඩ්ඩක් මේකේ අවශ්‍ය බ්‍රෂ් එකේ හදාගෙන ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට මෙහෙම දැන් මේ මොකක්ද ඔයගලට පේනවා ඇති උඩ ලේයර් එකේ කොටස් ටික අයින් වෙලා මේ විදිහට යට ලේයර් එකේ කොටස් ටික තමයි පේන්න ගන්නේ. දැන් මෙන්න මෙතෙන්දි මට ප්‍රශ්නයක් වුණා. දැන් මෙතෙන්දි මගේ අතින් වැරදීමකින් මෙහෙම මෙන්න මේ ටික මට පේනවා ඇති මෙහෙම ආගල එහෙම යද්දී මෙන්න මෙහෙම වැරදීමකින් මගේ අතින් මේ කොටස ඩිලීට් වුණා. අපිට මේක කරනවා නම් control z ගහලා තමයි කරන්නේ. හැබැයි අපි මේක සම්පූර්ණයෙන්ම එඩිට් කරාට පස්සේ මේක සේව් කරලා දුන්නට පස්සේ අපි හිතමුකෝ PSD එකක් විදිහට සේව් කරලා දුන්නට පස්සේ යම් කිසි වෙනසක් කරන්න ගියොත් අපිට අන්ඩු කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් මේ මකනකොට layer mask කියන එක භාවිත කරන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම Windows වලට ගිහිල්ලා මුලින්ම ගන්නවා history palette එක. ඔයගොල්ලෝ දන්නවා history palette එකෙන් අපිට අන්ඩු කරන්න පුළුවන් commands ටික එකවර තෝරගෙන මම මෙතන layer එක drag කරලා move කරන තැනට නැවත අන්ඩු කරගන්න. ඔයගලන්ට පේනවා. දැන් මම පළවෙනි layer එක select කරලා ඔයගලන්ට පේනවා ඇති මේ layer palette එකේ පල්ලෙහා තියෙනවා මෙන්න මෙතන add layer mask කියලා බටන් එකක්. මෙන්න මෙතන. මේක ක්ලික් කරපු ගමන් මෙතන සුදු පාටින් කොටුවක් ඇඩ් වෙනවා. නමුත් මේ image එකට කිසිදු වෙනසක් වෙලා නැහැ. මේ layer එකට කිසිදු වෙනසක් වෙලා නැහැ. මේකෙදි කරන්නේ mask එකක් වැටලා තියෙනවා. සුදු පාට කියලා කියන්නේ කිසිදු වෙනවා. කළු පාටින් අපි සටහන් කරොත් ඒක වැටෙනවා. තේරුණාද? එහෙනම් මෙතෙන්දී අපි eraser tool එක තෝරගන්න brush tool එක
බ්‍රෂ් ටූල් එකෙත් පෙර පරිදි මෙතන soft brush එකක් තෝරගන්න ඕන. hardness එක 0 වෙච්ච මේ බ්‍රැකට් වලින් කොටු වරහන් වලින් අපිට brush size එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මම තෝරගන්නවා කළු වර්ණය. පිරිසිදු කළු වර්ණය කියලා කියන්නේ RGB 00 කියන එක. තෝරගෙන ඕකේ කළා. දැන් මම කරන්නේ කලේ මේ විදිහට. ඔකට පේනවා මාස්ක් එකේ මෙතන කළු පාටින් සටහන්. ඒ කියන්නේ ඒ ටික ඉවත් වෙලා යට ලේයරේ පේන්න පටන් ගන්නවා කියන එක. මෙන්න මෙතෙන්දි මගේ අතින් වැරදීමක් වුණා. දැන් අන්ඩු කරන්න අවශ්‍ය නැහැ. සුදු පාට තේරුව බ්‍රෂ් එක. පියෝ සුදු පාට කියන්නේ RGB 255255 ගෙන කියන. දැන් මෙතන ඔයගොල්ලෝ පේනවා නැවතත් මේක මේ විදිහට මතු. ඒ වගේ ඔයගොල්ලන්ට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට මේකේ තියෙන වැදගත්ම දේ තමයි මෙහෙම ලේයර් මාස්ක් එකක් දාගත්තට පස්සේ ඔයගලන්ට gradient tool එක පාවිච්චි කරලා මේක ලස්සනට mix කරන්න පුළුවන්. ඒකෝට gradient එකේදී මතක තියාගන්න තෝරගන්න ඕන වර්ණ දෙක කළු සුදු වර්ණය මේ විදිහට. කළු සුදු වර්ණය ඒ කියන්නේ කළු ඉවත් වෙනවා සුදු ඉතුරු වෙනවා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද? මේ විදිහට අපිට mix කරගන්න පුළුවන්. නැත්නම් මෙහෙම ඕන විදිහකට මෙහෙම mix කරගන්න අපි අන්දින ග්‍රේඩියන්ට් එකේ පැත්තට අනුව ඒක වෙනස්. දැන් මේක රේඩියල් ග්‍රේඩියන්ට් එකක් දාගත්තොත් ප්‍රොපර්ටි බාර් එකේ එතකොට මේ විදිහට. ඒ නිසා මේක ඇත්තටම හොඳ ක්‍රමවේදයක් ඡායාරූප සංස්කරණය කිරීමේදී එකිනෙක මිශ්‍ර කිරීමේදී භාවිත කරන්න පුළුවන්.